ආයිබෝන් කියලා අදත් ඔයාලා මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම හිතුවා ඔයාලට ගොඩාක් කට්ටියකට තියෙන ප්‍රොබ්ලම් එකක් ෆික්ස් කරන්න. ඉතින් ඔයාලා ගොඩාක් කට්ටිය දන්නේ නැහැ කොහොමද තමන්ගේ ඕනම කාඩ් එකක් iPhone එකට දාගන්නේ. ඉතින් මම කියන්න යන විදිහ ගොඩාක් ට්‍රස්ට් කරන්න පුළුවන් විදියක්. ඒ වගේම මේක iPhone එකේම තමයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලට කිසිම ඩවුන්ලෝඩ් කරන්න app එකක් ඩවුන්ලෝඩ් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් අද මම කියලා දෙනවා කොහොමද කරන්නේ. ඉතින් මේක ඔයාලට මම උදාහරණයක් විදිහට post අපේ පවා දාගත්තයි. ඉතින් අද මම උදාහරණයක් විදිහට post අපේ app එක දාගන්න මොකද ගොඩාක් කට්ටිය දන්නේ ඒක දාන්න. ඉතින් මම හිතුවා ඒක අද step by step කොහොමද කරන්නේ කියලා. ඉතින් වීඩියෝ එක skip කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ටත් දාන්නම ගන්න එපා. එයාලට ඒකට හදව හැකි. ඉතින් අපි යම් වීඩියෝට වැඩි කතා නැතුව ඔයාලට තියෙන දැන් wallet කියන app එක හොයාගන්න. ඉතින් ඔයාලට ටික type කරලාත් හොයාගත්ත හැකි. ඊට පස්සේ ඔයාලට දැන් මම මෙන්න මේ වගේ wallet app එකක්ද තියෙන කියලා ඔයාලා බලන්න තියෙන. ඒ කියන්නේ මෙන්න මේ වගේ එකක්ද ඔයාලට මේ wallet කියලා ගපම ආව කියලා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ එන්නේ ඒක open කරගන්න එක. ඊට පස්සේ ඔයාලට වෙනදී plus ගන්න එකක් ඒක ඔබා ගන්න එක. ඊට පස්සේ අන්න එතන ඔයාලා මෙන්න මේ වගේ interface එකට එනවා. ඉතින් ඔයාලට තියෙන ඔය නිල් පාට උඩින්ම තියෙන එක select කරගන්න එක. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. ඉතින් මෙතනදී ඔයාලා මෙන්න මේ වගේ සුදු පාට ස්ක්‍රීන් එකකින් කොටුවක් වගේ වට වෙලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා ඔය කාඩ් එක අරගෙන ඒ කාඩ් එක ස්කෑන් කරන්න. මම මේ කොලෙත් තියෙන සිකුරස් එක හින්දා ඒක තියන්න ඕනේ නැහැ ඔයාලා. ඒ ඉඳලා ඊට පස්සේ ඔයාලට කිසි දෙයක් ටයිප් කරන්න මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. ඉතින් මෙතනින් ඔයා බලන්න ඔයාගේ නම හරියට තියෙනවද, ඔයාගේ කාඩ් එකේ නම්බර හරියට තියෙනවද කියලා. ඊට පස්සේ ඔයාලට හම් වෙන උඩ කෙරෝලේ අවන්ති කෙනෙක් ඒක ඔබා ගන්න ඕන. ඉතින් ඔයාලා ඊට පස්සේ ඉතින් ඔයාගේ කාඩ් එකේ ඩේට් එකයි ඔයාගේ පිටිපස්සේ සිකුරස් කෝඩ් එකයි හරියට ගහලා තියෙනවද කියලා බලන්න ඕන. ඊට පස්සේ ආයෙ පාරක් උඩ කෙරෝලේ තියෙන අවන්ති කියන බටන් එක ඔයා ඔබා ගන්න ඕන. ඊට පස්සේ ඔයා වෙන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ඉතින් ඔයා පොඩියට ඔයා කාඩ් එකයි වගේම ඔයා කෝඩ් එකක් පේනවා. ඔයාලට පේනවා ඒකේ හරියක් පෙන්නනවා. ඊට පස්සේ ඔයාලට කරන්න දෙන්න ආයම පාරක් උඩ කෙරෝලේ තියෙන අවන්ති කියන බටන් එක ඔබා ගන්න එක. ඊට පස්සේ ඔයාලා වෙන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. ඉතින් දැන් ඔයාලා කාඩ් එක දාගෙන කරලා තියෙන වැඩේ ඉවරයි. දැන් ඔයාලට මම කියලා දෙන්න යන්නේ කොහොමද ඒකෙන් පේමන්ට් කරන්න කියලා. ඒ වගේම වෙන කාඩ් එකක් යූස් කරනවා නම් මෙන්න මේ වගේ ඔයාලට OBD එකක් එන්න ඇතිර තියෙනවා. ඒ හින්දා මම ඒක කලින් ඔයාලට දැනුවත් කරා. මොකද ඒක එන්නේ ඔයාගේ සිකියුරිටි එකට. ඉතින් අපි වැඩි කතා නැතුව යම් වීඩියෝ එකට. ඉතින් ඔයාලට දැන් පේනවා ඇති මගේ කාඩ් එක ඉස්සරහා ෆ්‍රන්ට් එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මම දැන් ඔයාලට පෙන්නන්නේ මගේ වෙනත් කාඩ් එකකින් පේමන්ට් කරන විදිහ. ඉතින් ඔයාලට පෝස්ට් අප් එකේ ඒ වගේම තමයි කරන්න තියෙන්නේ. Right there. ඉතින් දැන් ඔයාලට කරන්න තියෙනවා ඔයාගේ power button එක double tap කරගන්න එක. ඊට පස්සේ කාඩ් එක මෙන්න මේ වගේ top up වෙනවා ඔයාගේ ෆෝන් එක උඩින්. ඊට පස්සේ ඔයාගේ කාඩ් එක වගේ face එක එයා face එක ගන්නවා. ඒක අන්ලොක් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ෆෝන් එක නිකන් උඩට එනවා වගේ. ඊට පස්සේ ඉතින් ඔයාලට කරන්න තියෙනවා ෆෝන් එක උඩින් තියන්න විතරයි පේමන්ට් කරන. ඉතින් මේකත් ඔයාලට iPhone watch එකෙත් ඔයාලට තියෙන්නේ double tap කරලා ඒ විදිහටම ඔයාලට iPhone watch එකෙනුත් ගෙව්ව හැකි. ඉතින් මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් subscribe පාරක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම තවත් වැදගත් දෙයක් කියන්න තියෙනවා ඔයාලට. ඔයාලට ඊට පස්සේ ඔය කාඩ් එකෙන් ගෙවුණු ගාන පවා මේකේ බලා ගන්න පුළුවන් හැකියාවක් එයාලා දීලා තියෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ කැපිලා තියෙන ගානත් බලා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඔයාලා මගේ YouTube channel එකට තාම ගිහිල්ලා නැත්නම් මගේ YouTube channel එක ගිහිල්ලා බලන්න. ඒකේ ඔයාලට මම තවත් විස්තර දීලා තියෙනවා තවත් වැදගත්. ඉතින් ඔයාලා දැක්කනේ කොහොමද ඒක හදාගන්න කොච්චර ලේසිද කියලා. ඉතින් ඔයාගේ යාළුවන්ටත් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක share කරන්න. ඒ වගේම යාළුවන්ට කියන්නේ subscribe කරන්න. ඒ වගේම ඔයාත් subscribe කරන්න. ඒ වගේම ඔයාලා තව මගේ කොහොමද Unico එක ගන්න කියලා ළමයට බැලුවේ නැත්නම් ඒකත් බලන්න. ඒ වගේම කොහොමද පොත් බෝනස් එක ගන්න කියලා ඔයාලට මගේ YouTube channel එක කියලා බලා ගන්න පුළුවන්. subscribe කරලා දාන්න යන්න අමතක කරන්න එපා. ඒ වගේම comment එකේ දාන්න යන්න ඔයාලට මොනවද තවත් ඕනි කියලා. ඒ වගේම මම බලාපොරොත්තු වෙන මේ වගේ වීඩියෝස් තව ගේන්න එනම්